සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම කතා කරන්න යන්නේ අපි මෙච්චර කාල හදාගෙන ආපු ප්‍රොජෙක්ට් එකේ පබ්ලික් ස්ටෝර් එක මම ඩිසයින් කරගෙන තින්නේ කොහොමද කියලා. මුලින්ම අපි බලමු යූසර් කෙනෙක්ට පබ්ලික් ස්ටෝර් එක ඩිස්ප්ලේ වෙන්නේ කොහොමද කියලා. මුලින්ම මම අපේ මේන් හෙඩර් එක සර්ච් බාර් එකත් එක්ක ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ටෙක්ස්ට් ටැග් ඇඩ් කරගෙන තියෙනවා your store front කියලා. ඊට පස්සේ මම add skill කියන බටන් එක ඒකට දකුණු පසින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ sort by කියන option එක මම හදාගෙන තියෙනවා. අපි ඒක පිළිබඳ තව අලුත් වීඩියෝ එකකින් කතා කරමු. ඊට පස්සේ මම අපේ product ටික මෙන්න මේ විදිහට add කරගෙන තියෙනවා. ඒක edit කරන්න සහ activate deactivate කරන බටන් ටික මෙන්න මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම හදාගෙන තියෙන්නේ අපේ pagination එක. ඒකේ process part එකත් අපි තවත් වීඩියෝ එකකින් කතා කරමු. ඊට පස්සේ මම අවසානයේ අපේ footer එක මෙතනින් මම add කරගෙන තියෙනවා. අපි දැන් බලමු මම මේක ඩිසයින් කරගෙන තියන්නේ කොහොමද කියලා. මුලින්ම මම PHP හරහා app කියන variable එකෙන් store font කියන value එක cache කරගෙන display වෙන විදියට code කරගෙන තියෙනවා. ඊට පස්සේ මම your store font කියන text field එක සහ add skill කියන බටන් එක මෙන්න මේ code වලින් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම product එකට අදාළ image එකක් තියෙනවා නම් image එක display වෙන විදිහටත් නැත්නම් no image කියලා text එකක් display වෙන විදිහටත් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම product එක active නම් green color එකෙන් display වෙන්නත් inactive නම් red color එකෙන් display වෙන්නත් මෙන්න මේ code line එක හදාගෙන තියෙනවා. මෙන්න මේ code line එකෙන් කරගෙන තියෙන්නේ image එකට උඩින් වම් පැත්තට වෙන්න අපේ level එක පෙන්න ගන්න එක. ඊට පස්සේ මම product එකේ title එක, description එක සහ ගත්ත customers ලා ගාන මෙන්න මේ code line ටිකේ පෙන්නගෙන තියෙනවා. ඊට පස්සේ මම edit button එක සහ activate deactivate කියන button එක මෙන්න මේ code line එක හදාගෙන තියෙනවා. අපි හදාගෙන project එකේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.